සිංහල කියන්න මම මේ පාර්ලිමේන්තුව ආවේ පොලිටික්ස් කරලා නෙවෙයි මම කවදාවත් පොලිටික්ස් කරලා නැහැ අවුරුදු 39 මම ඡන්ද දාලා නැහැ කාටවත් හැබැයි 2024 මම අපොයින්ට්මන්ට් එකක් අරගෙන ගියා සාවච්චරි බේස් හොස්පිටල් එකේ එතන බිලියන් 17ක් ඒ කියන්නේ ලක්ෂ 170ක් එතන ඒ හොස්පිටල් එකට ඩයස්පෝරා එකෙන් දීලා තිබ්බා මම යනකොට මම දැක්කා ඒ හොස්පිටල් එක සර්ජිකල් තියටර් එකක් නැහැ බිල්ඩින් 3ක් හදලා තියෙනවා පළවෙනි බිල්ඩින් එක විතරයි 3 බාරක් ඕපන් කරලා තියෙනවා ඩක්ලස් අවිල ඕපන් කරා අංකජෙන් රාමනාජන් අවිල ඕපන් කරා බිලියන් 17 ගාණක් මේ බඩු යවලා තියෙනවා පිටරට නම් ඒවා නැහැ එතකොට මම ඒක හොයලා මගේ Facebook එකේ දැම්මා මේ මෙච්චර ගාණක් දීලා තියෙනවා හැබැයි මේ ටික නැති වෙනවා කෝ කියලා එතකොට GMO මාව ස්ට්‍රයික් කරලා ඊට පස්සේ දිගින් දිගටම රනිල් මාත්‍යා මාව අදලා මගේ විවචන ආයත් මාව ගෙන්නලා කතා කරලා ඊට පස්සේ දිගින් දිගටම ගිහලා මම හිරේ ගියා සෙප්තැම්බර් 26 වෙනිදා මං හිරේ යනවා 29 වෙනිදා හිටපු පාර්ලිමේන්තු මේ සෙක්‍රටරි කවුද පාර්ලිමේන්තු නැවේ මේ හෙල්ත් මිනිස්ටර් සෙක්‍රටරි පාලිත මයිබාල මට ලියුමක් ගහනවා මම අද ඉන්නම් ඉවත් වෙලා ඒ කියන්නේ මගේ ඒ ලෙටර් එක තිබ්බ හෙඩින් එක irresponsible behavior of Dr. රාමනාഥන් අච්චුනා කියන එක තමයි ඒ ලෙටර් එකේ මං කරපු වැරද්දක් මොකුත් නැහැ මං කිසි වැරද්දක් කරේ නැහැ හැබැයි මම දවස් 19ක් හිරේ ගියා එළියට ඇවිල්ලා මම නොමිනේෂන් එක දැම්මා එතකොට මම ඉන්ඩඩික් වෙලා ඉවරයි අපේ ඩිරෙක්ටර් අර්ජුන දෙලනසට මම කතා කරලා ඇහුවා 9 වෙනිදා සර් මම තාම සර්විස් එකේ ඉන්නවාද කියලා සර් කිව්වා ඔයාව ඉන්ඩඩික් කරලා ඉවරයි කියලා එතකොට නොමිනේෂන් එක දාලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාසෙකින් ගිහිල්ලා එක්කෙනෙක් නඩුව දැම්මා කෝට් ඔෆ් අපීල් එකේ මම ડોක්ටර් වෙලා ඉන්න කාලේ මාව මම නොමිනේෂන් එක දැම්ම කියලා ඒක බාරදි කියලා මාව ඉන්ටඩික් කරන්න කියලා. හැබැයි මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම ඉන්ටඩික් වෙලා ඉන්නකොට මම කොහමද ඉවත් වෙන්නේ? එතකොට මම ලියුම ලියලා තියෙනවා සිංහලෙන්. එතකොට ඒ ලියුම තියෙන ඔයා අද ඉන්නම් ඉවත් වෙලා ඉන්නවා කියලා. ඉවත් වෙච්ච කවුරු හරි ඉවත් කරපු එකනා කොහමද එයා රිසයින් වෙන්නේ? රිසයින් වෙන්න බෑ. එතකොට මේ නඩුව යන්නේ 26 වෙනිදා 29 වෙනිදා. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 159ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මෙතන කවුරු ආවිල්ලා ඇත්ත කියනවනේ බලන්න අපේ දැන් අපි පඩියක් එන්න ලක්ෂ 3.85යි ඒකෙන් ලක්ෂ 2ක් එනවා මට මෙහි ඉඳන් ජක්නා වෙනකන් යන්න තව ලක්ෂයක් එනවා මේ අපේ ඔෆිස් එක පවත්වාගෙන යන්න දැන් මේක 159ක් හිතලා බලන්නකෝ NBB එකේ ඔෆිස් එකක් තියෙනවාද 159ක් නැත්නම් අපේ කට්ටිය කවුරු හරි ඔෆිස් එකක් දාලා මිනිස්සු හම්බෙලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අහලා මෙහි ඇවිල්ලා පාර්ලිමේන්තුව කතා කරනවද නැහැ එතකොට අපි සම්පූර්ණ වංචා කරනවා තව එකක් මම කියන්න මේ අනුරාධපුර මං ගියා නඩුවට ඒ මට දාපු නඩුවක් සිග්නල් එක ඒ කියන්නේ කලර් ලයිට් එක දැම්මා කියලා නඩුවක් විතරයි ඒ නඩුවෙන් මට ගෙනත් දුන්නා පාර්ලිමේන්තුවේ එතුමා නෑ දැන් ඔක්කොම හිස් නම කියන්නත් මට කැමති නෑ මෙතන ලොකු කතාවක් කියපු මන්ත්‍රී කෙනෙක්ගේ සර්කිට් ලේකම්ගේ නමට ලියලා තියෙනවා ලක්ෂ 500 ගේ එකක් ඒ කියන්නේ අනුරාධපුර මැදේ කාට හරි ගන්න පුළුවන් ලක්ෂ 50ට ගේ එකක් අද අපි 52ක් ගෙනාවා මුත්තර කාසු ගෙන 52ක් හැබැයි ඒ ජරා වැඩක් කරලා තියෙන්නේ NBB ගේ ලොක්කා ඒක අත්සන් කරලා තියෙන්නේ ඒගොල්ලෝගේ සෙක්‍රටරි තව විනාඩි 2යි කරු මන්ත්‍රීතුමනි thank you sir එතකොට මම ඒ ඔප්පුවක් ගෙනලා මේ පාර්ලිමේන්තුව ගෙනත් දුන්නා ලක්ෂ 500 ගේ එක ලක්ෂ 50ට ලියලා ඉවරලා අපි 52ක් ගේනවා මුත්තර කාසුගෙන ලැජ්ජ වෙන්න ඕනේ මම නම් කවදාවත් පොලිටික්ස් කරලා නැහැ හැබැයි මම නම් මේ පාර්ලිමේන්තුවේ පොලිටික්ස් කරනවා කියන්නේ ඕවගේ මිනිස්සුන්ට මං ජම්බරක ඇඳෙන්න නැහැ ගලවල යවනවා බලන්න ඕගොල්ලෝ අද වෙනකන් කරලා තියෙන ජරා වැඩක් ජාෆ්නාවල ටීචින් හොස්පිටල් එකේ බිලියන් ගාණක් අපි යවුවා එතකොට අපි අහනවා කෝ ඒ ජොබ් සල්ලි කියලා නලින්ද ජයදිස මන්ත්‍රීතුමාගේ අමතිතුමා ගිහිල්ලා හිටපු ඩිරෙක්ටරුත් එක්ක ඩීල් එකක් ගන්නවා අපිට මේක ඔප්පු කරන්න පුළුවන් එළිය නඩුවක් දාගන්න හැබැයි තව එකක් කියන්න ඕනේ අපේ සභානායකතුමාට මම ලිමල් ලියලා දුන්නා මම පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරපු කතාවට 323 කන්ටේනර් ගැන ඇතුළේ කතා කරපු කතාවට මාව ගෙන්න ගත්තා CID එක මමත් ගියා මං සාමාන්‍යයෙන් දෙමළ මිනිහෙක් CID එකට යනකොට බය වෙලා යන්නේ ඒ කාලේ අපේ කෑලි කපලා අපිට වෙඩි දීලා අස්තික එළියට දාලා එහෙමනේ කරේ හැබැයි යනකොට ඒ CID එකේ තිබ්බ සම්පූර්ණම මේක දැන් මාර කරලා මේගොල්ලෝ එතන යනකොට මට හිනාවක් ගියා එතුමාලා අහනවා මට අනේ ડોක්ටර් ඒක ගැන සම්බන්ධ මොකරි ඔයාලට ડોකියුමන්ට් එකක් තියෙනවනේ දෙන්න කියලා මං කිව්වා මම මේක දෙන්නේ නැහැ ඕනනම් අවිල්ලා අහන්න පාර්ලිමේන්තුවේ මම පාර්ලිමේන්තුව ඇතුළේ දෙන්න කියලා ඊට පස්සේ මම දැක්කා ඊට පස්සේ මන්ත්‍රීලා දෙන්නෙක් කාලවගෙන ඔයාලට ගට්ස් එකක් තියෙනවනේ එළිය කතා කරන්න කියලා මට තේරෙන්නේ නැහැ 159 නෙවෙයි ලක්ෂ 225ක් ආවොත් කියන්න ඕන දේවල් මම කියලා තමයි ඉවර කරන්නේ මේක අර 323 කන්ටේනර් කරන මම ඒක ඉවර කරන්න ඕන දැන් මම මේ වගේ 323 කන්ටේනර් රිලීස් කරා නම් මම අද හිරේ හේතුව මම දෙමළ අනිත් එක මම අත්ත කියන්නේ නේද හැබැයි ওই විමල් රත්නායක මහත්තයෝ දැන් එළියේ hinaවගෙන ඉන්නවා දැන් ආණ්ඩු මාරු වෙනවා මේගොල්ලෝ අනිත් පැත්තට යනවා
අරගොල්ල මේ පත්‍රේ එනකොට ওই 320 දෙනෙක් හොයා ගන්නවා. ඒ හොයාගන්න කාලේ මට දැන් නාමල් රාජපක්ෂ මං කාලයක් හිතාගෙන හිටියා. මගේ තාත්තාව මරපු නාමල් රාජපක්ෂ මං එක දවසක් මරන්න ඕනේ කියලා හිතපු මිනිහා. අද කියලා මම ලස්සනට කතා කරා. මචං ඒ වෛරය අපේ පපුවේ තිබ්බා. අත්ත කියන්න. කාලේ අපි පොඩි කාලේ ඉන්නකොට කාලේ අවසానයි. මම පොඩි කාලේ ඉන්නකොට මට කිව්වා සිංහල මිනිස්සු කියන්නේ ජකා වගේ. සිංහල මිනිස්සු කියන්නේ අනිත් මිනිස්සුන්ගේ බඩ මේම කරලා පොඩ්ඩක් ඉන්නෝ. මේ අනිත් මිනිස්සු බඩ මේම කරලා කන මිනිස්සු කියලා. එතකොට අපිට සිංහල තේරෙන්නේ නැහැ. සිංහල කතා කරන්නේ නැහැ. එක සිංහල මිනිහව දැකලත් නැහැ. අපි හිතාගෙන ගියා සිංහල මිනිස්සු කියන්නේ වැරදි මිනිස්සු කියලා. ඒ වගේ ඕගොල්ලන්ට අපේ කෙනෙක් මොනවද කියලා තිබ්බේ? කොටි කියන්නේ ඇවිල්ලා පුපුරනවා ඒ නිසා දෙමළ මිනිස්සු ඔක්කොම කොටි කියලා. දැන් අපි සම්පූර්ණ වෙනස් කරලා තියෙන්නේ. මම කියන්නේ මගේ තාත්තා නැති වුණා මේ යුද්ධේ කාලේ අවසానයි කරු මන්ත්‍රීතුමනි. විනාඩි 20ක් දෙන්න. විනාඩි 20ක් දෙන්න බෑ දැන්.